මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත විසින්. උතුරේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ දෙවන අදියර හෙට ආරම්භයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා රජය පැවැත් සාකච්ඡා සාර්ථකයි. රාජ්‍ය සේවකයින්ට නිවාස ලබා දීමේ මහින්ද චින්තන ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත් කරමින් හෝමාගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණ දෙකක් ඉදිවෙයි. කොළඹ නගරයේ මග දෙපස ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිවෙයි. විගමනික සේවකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශී නිමය ප්‍රමාණය ඉහළයයි. දකුණු අප්‍රිකාවේ නව ජනාධිපතිවරයා අද සිය ඇමති මණ්ඩලය නම් කරයි. උතුරේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ දෙවන අදියර හෙට ආරම්භ කරන බව ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කියයි. ඒ අර්ථයේ මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ග්‍රාම සේවා වසම් 8ක පවුල් 520කට අයත් පුජ්‍යලෝ 2100 දෙනෙක් පදිංචි කෙරෙති. උතුරු වසන්තයේ වැඩපිළිවෙලේ සමාරම්භයේ සනිටුහන් කරමින් උතුරේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ පළමු අදියර මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් පසුගියදා ආරම්භ කෙරිණ. ග්‍රාම සේවා වසම් 12ක පවුල් 122කට අයත් පුජ්‍යලෝ 409 දෙනෙක් පළමු අදියර යටතේ යලි පදිංචි කරනු ලැබූහ. නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට සමගාමීව ප්‍රදේශීය යටිතල පහසුකම් නංවාලීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ULM හාඩින් මහතා කියයි. මේ අතර නැගෙනහිර පළාතේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය දැන් අවසන් අදියරට පැමිණ තිබේ. ATT ක්‍රියාකාරකම් හේතුවෙන් විපතටපත් වූවන්ගෙන් 95%කට වැඩි පිරිසක් මේ වන විට යලි පදිංචි කර තිබේ. ඉදිරි දින කිහිපයේදී එම වැඩපිළිවෙල මුළුමනින්ම නිම කිරීම ඉලක්කය බව ලේකම්වරයා කියයි. පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටුවා ඇති ඉන්දියානු ශේෂ්ත්‍ර රෝහල මැණික් ෆාම් ප්‍රදේශයට රැගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. පුල්මුඩේ ප්‍රදේශයට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට පහත වැටී තිබීමත් මැණික් ෆාම් ප්‍රදේශයේ අවතැන් වූවන් වැඩි පිරිසක් රැඳී සිටීමත් හේතුවෙන් අමාත්‍යාංශය එම තීරණයට එළඹ තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අතුල කහදලිනගේ මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය නිලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. ඒ අනුව ඉදිරි සතියේදී මෙම රෝහල මැණික් ෆාම් ප්‍රදේශයට රැගෙන යාමට නියමිතයි. මැණික් ෆාම් ප්‍රදේශයේ දැනටමත් ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායමක් ලබා දුන් රෝහලක් ක්‍රියාත්මක වේ. ප්‍රංශීය රාජ්‍ය නොවන සංවිධානයක් ඇඳන් 100කින් සමන්විත තවත් රෝහලක් ලබා දීමට ඉදිරිපත්ව සිටී. ඇමති නිමල් ශ්‍රීපාද සිල්ලා මහතා පවසන්නේ එම රෝහලද මැණික් ෆාම් ප්‍රදේශයට ලබා දෙන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට කඩිනමින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වනු ඇතැයි ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඊට අදාළ සාකච්ඡා දැන් පැවැත්වෙන අතර ඒට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ලෝකයේ රටවල් බොහොමයක් ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. හේතුවත් මන් රජය ක්‍රියාත්මක කර ඇති මහින්ද චින්තන වැඩපිළිවෙල හේතුවෙන් එම අර්බුදයට සාර්ථක මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබී තිබේ. මහින්ද චින්තන ප්‍රතිපත්ති මගින් රාජ්‍ය දේපල මෙන්ම රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරකීම ඊට හේතුව බව ඇමතිවරයා කියයි. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් හෝමාගම ජල්තර හා මවුන්ට් ලිබර්ටි නිවාස සංකීර්ණ දෙකක් ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ. එම නිවාස සංකීර්ණ නිවාස 800කින් සමන්විතයි. ඒ සඳහා දැනටමත් ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඉදිකිරීම් කටයුතු මේ වසරේදී ආරම්භ බව ඇමති ෆේරිල් අස්රුප් මහත්මිය කියයි. චීන රජය මේ සඳහා රුපියල් කෝටි 200ක මුදලක් ලබා දෙන අතර ශ්‍රී ලංකා රජය තවත් රුපියල් කෝටි 60ක මුදලක් වැය කරයි. ඉදිකිරීම් කටයුතු 2013 දී නිම කිරීමට ඉලක්ක කර තිබේ. රාජ්‍ය සේවකයන්ට නිවාස ලබා දීමේ මහින්ද චින්තන ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව නිවාස ඇමතිනිය කියයි.
කොළඹ නගරයේ මාර්ග දෙපස ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණ වේ. සංවිධානාත්මක අපරාධ කල්ලිවල සහ ආරක්ෂාවට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ගේද සහාය ඇතිව මේ ක්‍රියාත්මක වේ. විශේෂයෙන් කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රධාන මාර්ග දෙපස ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමට එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් 3000 සිට ඉහළට කප්පම් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. සංවිධානාත්මක අපරාධ කල්ලිවලට කප්පම් ගෙවීමකින් තොරව එම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග දෙපස පවත්වාගෙන ගිය අනවසර ව්‍යාපාරික ස්ථාන සියල්ල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. මේ තුලින් ව්‍යාපාරිකයන්ට කප්පම් ගෙවීමකින් තොරව නිදහස් තම් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවස්ථා උදා වී ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසයි. ඒ අනුව ව්‍යාපාරික හිමියන් බවට පත්වන බවද ඇමතිවරයා පෙන්වා දෙයි. නමුත් මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය හා පුද්ගලයන් වැරදි ප්‍රචාරයන් ගෙන යමින් රජ අපහසුතාවට පත් කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරක නිරත වෙතැයිද අමාත්‍යවරයා ජාතික ගුවන්විදුලියට පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සේවක අර්ථ සාධක අරමුදලේ සමස්ත වටිනාකම පසුගිය වසරේදී රුපියල් කෝටි 64500 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඒ ඊට පෙර වසර හා සැසඳීමේදී 17.4ක වර්ධනයකි. සමාජික සංඛ්‍යාව ඉහළ යාම හා වසර තුල ඔවුන්ගේ උදායක මුදල් සමාජිකයන් අතර බෙදා හැරීම මෙම වර්ධනයට හේතුවයි. සමස්ත සමාජික දිනුම් සංඛ්‍යාවද 1,28,00,000 ඉක්මවා ඇතැයි මහ බැංකුව කියයි. දායක මුදල් ගෙවන සේවා ආයෝජකයන්ගේ සංඛ්‍යාව 64,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. එයද ඊට පෙර වසර හා සැසඳීමේදී 4.7ක වර්ධනයකි. විගමනික සේවකයන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට එවා ඇති විදේශී විනිමය ප්‍රමාණය $291 කෝටි 80 ලක්ෂ දක්වා ඉහළ ගොස් ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එය 16.7ක වර්ධනයකි. පසුගිය වසරේ විදේශිකයන් සඳහා පිටව ගොස් ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවද 16%කින් ඉහළ ගොස් තිබේ. खनिज तेल निष्पादනය කරන රටවල ආදායම ඉහළ යාමත් මැද පෙරදිග කලාපයේ සාමාන්‍ය වටුත්තර ඉහළ මට්ටමකට පැමිණීමත් මෙම වර්ධනයට හේතු ලෙස මහ බැංකුව පෙන්වා දෙයි. දකුණු කොරියාව, මැලේසියාව හා සිංගප්පූරුව වැනි ඉහළ ගැටුම් ගෙවන රටවල රැකියාව සඳහා ගොස් ඇති සංඛ්‍යාවද ඉහළ යාම මේ තත්ත්වයට බලපා තිබේ.